මම අද ඔයාලට කියලා දෙන්න. එහෙම නැත්නම් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න හිතුණා මේ මොකද්ද මේ ERP software එකක් කියන්නේ කියලා. ඇත්තටම මට මේ මම software වලට එද්දි මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි ඕක. ERP කියනවා අපි සමහර වෙලාවට software කියනවා. ඉතින් අපි බලමු ඇත්තටම මේ මොකද්ද මේ ERP එකක් කියන්නේ කියලා. ඇත්තටම අපි හිතමු අපි සාමාන්‍යයෙන් හිතමු අපිට කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනියේ ප්‍රධාන ගෝල් එක තමා මේ එයාගේ නැත්තම් අපි කියන්නේ ඒකේ අරමුණ තමා මොන හරි අයිටම් එකක් නැත්තම් ප්‍රොඩක්ට් එකක් සෙල් කරන එක. ඉතින් normally සාමාන්‍යයෙන් ඔයාලා softwares කම්පැනි වල වැඩ කරනවා. මම කියන්නේ මේ ERP නෙමෙයි. හදනකොට එහෙම ප්‍රොඩක්ට් එකක් විකුණන්න ඕන නම් ERP ඕනේ නැහැ කියලා අපි දන්නවා. අපිට normal software එකක් හැදුවා normal විදියට සෙල් කරා. නමුත් ඇයි මේ අපිට ERP එකක් ඕනේ කියන්නේ? ERP කියන වචන භාවිත කරනවා. ගොඩක් කට්ටිය මේ ERP යූස් කරනවා. හේමාස්ලා, ජෝන් කීල්ස්ලා. ඉතින් මේ ඉතින් අපිට software එකක් හදලා දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. මං දැන් පූර්විකාවක් ගත්තා මගේ ටොපික් එකට. දැන් හිතමු මම සෙල් කරනවා මම හදන අපි තුන් පැලයක්. එහෙම නැත්නම් මම පර්ස් එක උනා කියලා හිතමුකෝ. මගේ වෙළඳාම තමා එක වර්ගයේ පර්ස් නැත්නම් හෑන්ඩ් බෑග්ස් හදලා ඒක ඔන්ලයින් විකුණනවා. එතකොට මගේ ප්‍රොඩක්ට් එක තමයි බෑග්ස් නැත්නම් පර්ස්. ඉතින් ERP එකේදී වෙන්නේ අපි ඉස්සරෝම ප්‍රොඩක්ට් එක අපි ගාව ඉඳලා කස්ටමර් ගාවට යන එකට අපි කියනවා බිස්නස් ෆ්ලෝ එක. නැත්නම් වර්ක් ෆ්ලෝ එක. අපි ඒක මෙතන පේන ඇති යම්කිසි යන්නේ මොඩියුල්ස් හරහා. එකක් තමා උදාහරණයකට දැන් මේ මොනොලිත් ERP ආකිටෙක්චර් එක ගැන දැනට හිතන්න එපා. මේ පෝස්ට් මොඩර්න් ERP ආකිටෙක්චර් ගැන හිතන්න. ඉතින් මේ අපිට වෙනවා යූසර් ඉන්ටර්ෆේස් එක එක්ක මොඩියුල්ස් කිහිපයක් සම්බන්ධ වෙලා තියෙනවා. මොඩියුලරයිස් වේ එකක් තියෙන්නේ. ඩේටාබේස් කිහිපයක් තියෙනවා. නමුත් අපි හිතමු මේකට තනි ඩේටාබේස් එකක් තිබ්බා කියලා හිතන්නකෝ. ඉතින් මේ මොඩියුල්ස් හරහා අපේ බිස්නස් ප්‍රොසෙස් එක නැත්නම් බිස්නස් වර්ක් ෆ්ලෝ එක ගමන් කරන එකට තමයි අපි කියන්නේ ගමන් කරන එක තමයි මේ ERP සිස්ටම් එකක් ඇතුළත වෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට මේ පැහැදිලි කරන්න කොහොමද මම හදපු පර්ස් එක කස්ටමර් දක්වා යන්නේ කියලා. මම හිතනවා මේ මොඩල් එක බිස්නස් එකේ ෆස්ට් මොඩල් එක ප්‍රොඩක්ෂන් එක හදන එක. ප්‍රොඩක්ෂන් මොඩල් කියලා හිතමු අපි. ඒක මම ඒකෙන් පටන්ගෙන මම ඒක මගේ
සිස්ටම් එකට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මෙයා තමා එතකොට ප්‍රොඩක්ෂන් මොඩල් එක ඊට පස්සේ මගේ ප්‍රොඩක්ට් එක කස්ටමර් බයි කරනවානේ. එතකොට එයාගේ බයි කරනකොට එයාගේ සීරීස් ඔෆ් ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් යනවා. ඒ කියන්නේ ප්‍රසම්පාදනය. ඒ කියන්නේ කස්ටමර් ඇවිල්ලා සල්ලි දෙනවා මට. එතකොට මගෙන් අහනවා තව ඒ වගේ බෑග් කීයක් තියෙනවද? අන්න ඒ වගේ බෑග් කීයකට මට කීය ගානේ දෙනවද? ඒ වගේ සාමාන්‍යයෙන් අපි අහන ප්‍රශ්න තියෙනවනේ. අන්න ඒ වගේ එන්න මේ මොඩල් එක නැත්නම් මුදල් ඉන්වොයිස් වගේ එහෙම නැත්නම් යන ප්‍රමාණයට මුදල් තක්සේරු කිරීම තමා මේ දෙවෙනි මොඩල් එකෙන් වෙන්නේ කියලා හිතන්න. හරිද? ඊට පස්සේ තුන්වෙනි මොඩල් එකට යනවා. එකෙන් දෙන අවුට්පුට් එක. පළවෙනි එකට හැම මේ මොඩල් එකකම ඉන්පුට් එකකුත් තියෙනවා අවුට්පුට් එකකුත් තියෙනවා. හරි. ඊට පස්සේ මෙයා මට දැන් ඉන්වොයිස් එකක් දුන්නානේ. අන්න දැන් ප්‍රොඩක්ට් එක ෂිප් කරනවා මගේ ගෙදරට. අපි තුමු එක සප්ලයි මොඩල් එක කියලා. එතකොට මෙතනින් ඔයාගේ බිස්නස් ප්‍රොසෙස් එක මෙතනින් ඔයා කරන්නේ කස්ටමර්ට දෙනවා. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් එක කස්ටමර් ගාවට යන එක බිස්නස් ප්‍රොසෙස් එක නැත්නම් ෆ්ලෝ බිස්නස් වර්ක් ෆ්ලෝ එක නම් අපේ බිස්නස් එක මොඩල්ස් කිහිපයක් කරහා ගියා. අන්න ඒ වගේ අපි ඒවට කියනවා ERP සිස්ටම් එකක් කියලා. ඉතින් මම අර ෆ්ලෝ එක අයින් කරා. ඉතින් මේ බිස්නස් එකක් නෙමෙයි ප්‍රොසෙස් කිහිපයක් වුණත් තියෙන්න පුළුවන්. ඉතින් මේ හැම බිස්නස් ප්‍රොසෙස් එකක්ම මේ මොඩල්ස් හරහා තමයි යන්නේ. ඉතින් මේකේ තව මොඩල්ස් තියෙනවා. තව අපිට එක් කරන්න පුළුවන් HR මොඩල් එක, ෆයිනෑන්ස් මොඩල් කියලා අපිට තව ඕනනම් මේක ජෙනරල් විදිහට ගන්න පුළුවන් ප්‍රොෆිට් මොඩල් එක. ඒ වගේ මොඩල්ස් කිහිපයක් මේ කම්පැනියක් සතු තියෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හැම ව්‍යාපාර කටයුත්තක්ම මේ මොඩල් එකක් කට් ඔෆ් තමයි යන්නේ. කියන්නේ හරහා තමයි කට් කරගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් මේ ERP සිස්ටම් වල. ඉතින් ඒක තමයි මේකේ තියෙන කාරණේ. but නැත්තම් දැන් අපි තුමු normal software එක අපි හදන එක ඔයගේ modularize හැම එකක්ම මේ specific modules සරහා වෙනවා කියලා කියන්න බෑ. ඒ වගේ business function සමගාමීව සිදුවන්නේ. අපි හිතමුකෝ හොඳ සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේ එකම බිස්නස් ප්‍රොසෙස් කිහිපයක් තියෙනවා. බෑග් සිකුනන එක එහෙම නැත්නම් කස්ටම අපි තුමු තව බිස්නස් ප්‍රොසෙස් එකක් තියෙනවා. අපි කාගෙන් හරි බඩු රැස් කරගන්නවා. නැත්නම් අපි ගෙනල්ලා බෑග්ස් කාගෙන් හරි අරගෙන අපි අපේ ප්‍රොඩක්ට්ස් වලට දාගන්නවා. අන්න ඒ වගේ තව බිස්නස් ප්‍රොසෙස් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තව මොන හරි ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා. ඒ වගේ ව්‍යාපාර කටයුතු. එහෙම නැත්නම් අපි ව්‍යාපාරේ සෙල් කරන්නේ නැතුව අපි බැංකුවක ආයෝජනය කරනවා. අනිත් වගේ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් වෙන්න පුළුවන්. ඒ හැම ව්‍යාපාර කටයුත්තක්ම මේ අපි හදන software normal softwares මම කියන්නේ. නැත්තම් ඒ වගේ වෙන්නේ parallel විදියට වෙන්නේ. එතන ඒ කට්ටියගෙම මොඩල්ස් හැම එකටම ඇටමික් මොඩල් නැත්නම් කුඩා අපි ඔය කතා කරමු මොඩල්ස් ඒ ටාස්ක් එකක් එක. ඒ ටාස්ක් එකේ මේ නැත්නම් ටාස්ක් එකේ බිස්නස් ප්‍රොසෙස් එකනේ. මේ බිස්නස් ප්‍රොසෙස් එකට සෙපරේට්ලි ප්‍රොඩක්ට් මොඩල් එකක් තියෙනවා. ඒක නිකන් අපිට ඒක නිකන් අර කියන්න බෑ ලොජික් එකක් තියෙනවා. මොඩල් කියනත් අපි ලොජික් එකක් කියමු. මොකද පොඩි කෝඩ් පීස් එකක් නේ. සෙපරේට් පීස් එකක් නේද අපි එකට තියෙනවා ප්‍රොඩක්ට් ප්‍රොඩක්ෂන් ලොජික් එකක්
සෙල් කරන ප්‍රොකියුමන්ට් නැත්නම් ෆන්ක්ෂන් එකක් නැත්නම් ලොජික් එකක් තියෙනවා. ඊට පස්සේ සප්ලයි කරන ලොජික් එකක් තියෙනවා. ඉතින් නැත්නම් වෙන එකන ඉන්ස්ටෝල් කරන නැත්නම් ආයෝජනය කරන ඉන්වෙස්ට් කරන ලොජික් එකක් තියෙනවා. ඒ වගේ සෙපරේට් ටාස්ක් නැත්නම් බිස්නස් ප්‍රොසෙස් විදිහට තමයි යන්නේ. විශේෂත්වය කියන්නේ හැම එකටම වෙනම ස්පෙસિෆික් ඇටොමික් මොඩියුල්ස් එහෙම නැත්නම් ලොජික්ස් තියෙනවා. ඒවට අපි මොඩියුල්ස් කියන්නේ නැහැ. ඉතින් ඕක තමයි අපි හදන සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එක සහ ERP සොෆ්ට්වෙයාර් එක අතර තියෙන වෙනස. මම හිතනවා මම කිව්ව එක හොඳට තේරුණා කියලා.